මේවා මේ ඉස්සර අපේ පරම්පරාවට අයිති ඉඩම් කොල්ල. අන්නතර අපි අල්ලන් සෙල්ලම් කළා. පිළිකාන පිටිපස්සේ ලොකු අඹ ගහ පිටිපස්සේ අපි හැංගි මුත්තරුත් කරලා තියෙනවා. ඒ ගැන හිතලා පොඩි ඩිස්කවුන්ට් එකක් දීපන් කොල්ල. පොඩි පාරම්පරික ලේවුරුමකුත් අපිට මේවට තියෙනවනේ. බෑ ඇන්ටි බෑ. මාසෙට රුපියල් 60000කට වඩා අඩුවෙන් නම් කුලියට දෙන්නේ නැහැ. මේ කොල්ලෝ දන්නවනේ. එහා පාරිනේ චණ්ඩියව. චණ්ඩිවත් බණ්ඩියා. මිනිහා අපේ මිනිහාගේ හොඳම යාළුවෙක්. අපේ ඉතින් ඕනම දෙයකට මිනිහා බහිනවා. ඩිස්කවුන්ට් එකක් දුන්නොත් මම ඔබ ගැන කියලා ඔබව හොඳට බලා ගන්න කියන්නම්. ආයි ඉතින් කිසිම අවුලක් උඹට වෙන්න දෙන්නේ නැහැ. මොකද කියන්නේ කොල්ල? ඇන්ටි මට චණ්ඩිය වැඩක් නැහැ. මං කොහොමත් ඕස්ට්‍රේලියාව නිසා මේක රෙන්ට් එකට දෙන්නේ. මං කොහොමත් අඩු කරන්නේ නැහැ. ඔබ ඕස්ට්‍රේලියාව යනවද? උඹට කියන්න කොල්ලෝ ඕස්ට්‍රේලියාවේ පොලිසියෙන් මගේ මල්ලි කෙනෙක් ඉන්නවා. අම්මේ අර පොකට් ගහලා පොලිසියට මාට්ටු වෙච්ච මාමා ගැනද ඔය කියන්නේ? උඹ කට වහගෙන හිටපන්. මේ කොල්ලෝ උඹට ඒ ගිහින් මොනවා හරි අවුලක් වුණොත් අපේ මල්ලි උඹ හොඳට බලාගනි. පොඩි ඩිස්කවුන්ට් එකක් දීපන් කොල්ලෝ. ඇන්ටි මගේ කාලේ නාස්ති කරන්න එපා. 60කට ඕකේ නම් කියන්න. නැත්තම් මම වෙන කෙනෙක්ට මේක දෙන්නම්. අනේ මේ අපිටත් ඕනේ නැහැ ඔච්චර ගානකට ගියක්. අපිට තියෙන කොන්ටැක්ට්ස් වලට ඔයිට වඩා අඩු ගානකට මීට වඩා හොඳ ගයක් හොයාගන්න පුළුවන්. මම කියන්නකෝ චණ්ඩිවත් බණ්ඩි අයියට. දැන් කොල්ල ඊට පස්සේ නම් මේ අපි හොයාගෙන ඉන්න හදන්න එපා. හොඳේ? දැන් මං කෙල්ල යන්න. උන්න බලපන් කෙල්ල හොඳේ. ඕක බය වෙලා තව ටිකකින් දානක් අඩු කරලා අපිට දෙනවා. ඇන්ටි මම කිව්වේ ඕක බය වෙලා ගාන අඩු කරනවා කියලා. ඇයි කොල්ලෝ? මේ යන ගමන් ওই ගේට් එකත් වහගෙන යන්න. හරිනේ අම්මේ. දැන්වත් යන්. උඹට කියන්න කොල්ලෝ. මේකේ අයිතිකාරයා බැඳපු නෝනාගේ මාමා බැඳපු නැන්දාගේ බාල දුවගේ ලොකු පුතත් එක්ක තමයි අපේ ලොකු කෙල්ල යාළු වෙලා ඉන්නේ. අනික කොල්ලෝ මේ අපේ චූටිට TikTok, Facebook, YouTube, Instagram ෆලෝවර්ස් ලක්ෂ ගාණක් ඉන්නවා. මේකගේ අක්කටත් ඉන්නවා. මමත් මේ මීකිලා කරන වීඩියෝ වල එහෙම මෙහෙන් ඉන්නවා. ඉතින් කොල්ලෝ මේ වගේ ළමයි උඹලගේ කැම්පස් එකේ ඉගෙන ගන්නවා කියලා උඹලට හෙන ගැම්මා. මොකද කියන්නේ? ඔය ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්න. අපේ කෙල්ල කැම්පස් එක ගැන ඉඳලා හිටලා නිකන් වීඩියෝ දෙක තුනක් කරලා දෙයි. ආන්ටි අපි ඒ වගේ දේවල් වලට නම් ඩිස්කවුන්ට්ස් ස්කෝලර්ෂිප්ස් දෙන්නේ නැහැ. කොහොමද මෙයාගේ A level results? ඒ දෙකයි B එකයි. ඉතින් ඔය තියෙන්නේ අපේ